අපට ආරංචි දැන් රනිල් වික්‍රමසිංහගේ මොදකාගාරයේ සිද්ධිය සම්බන්ධව ඒ බටලන්ද කරපු දේවල් ගැන සොයා බැලීමක් වර්තමාන ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා. මේක දිහා බලනකොට සමාජ පක්ෂයේ හැටියට අපි ඒ රනිල් වික්‍රමසිංහ කරපු දේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවත් එක්කම ඒ නැගිටීමේ ක්‍රියා කරපු තරුණය ගැනත් අපිට විවේචනයක් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ දැන් සමාජ පක්ෂය වැඩ වර්ජන රාශියක් කරලා තියෙනවා. කිසිම විටක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩ වර්ජනයකට මේ එළියට දැම්මේ නැහැ. හේතුව ඒක අත්‍යවශ්‍ය සේවයක් වෙන නිසා. දැන් උදාහරණයක් හැටියට මට වුණත් ඒ කාලේදී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂය හැටියට ජීවිත තර්ජනයක් තිබ්බා. ඒගොල්ලන්ගෙන් 99න් තමයි ඒකෙන් මම බේරුනේ. ඒ වාගේ මේ තරුණ මේ JVP පිරිස ක්‍රියා කරපු ආකාරය අපට කිසිසේත් අනුමත කරන්න බෑ. ඒගොල්ලන් මොන චේතනාවෙන් ඒක කළා වුණත්. දැන් මේ ඒක මේ ක්‍රියාවක් හැටියට දේශපාලන අරමුණක් තිබුණයි කියලා අපි ඒ අරමුණ පිළිගන්නේ නැහැ. එනට ඒ වරද කරපු අයට දඬුවම් කිරීමට යම් නියම නීත්‍යානුකූල පිළිවෙලක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඒ කාලේදී ඒක නොකරුවා විතරක් නෙමෙයි, ඒක දරුණු විදිහකට වදගාගාරයක් හැටියට මේ තෘප්තියක් ලැබුණා මේ ඇයට විඳින පීඩනය නිසා. ඉතින් ඒකත් අපිට කිසිසේත් අනුමත කරන්න බෑ. ඒක ගැන මම සොයලා බලන එක මේට අපි පක්ෂයක් හැටියට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක කරන ගමන් අපි ඉල්ලීමක් කරනවා මේවා ගැන මේ අපේ රටේ මේ ඉදිරියේ මෙවැනි දේවල් ඇති නොවන විදිහකට ඒ එළි දැක්වීම ක්‍රියා කිරීම කළ යුතුයි කියලා. බොහොම ස්තුතියි.